දැන් ඔය හිටපු මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහත්මයා මාරාන්තික උපවාසයක් පටන් ගත්තයි කියලා හැම ප්‍රවෘත්තිවලම යනවනේ. මාරාන්තික උපවාසයක්. එයා වෛද්‍ය ප්‍රතිකාරත් ප්‍රතික්ෂේප කරලා තියෙනවා. කැම්බීමත් ප්‍රතික්ෂේප කරලා තියෙනවා. වතුරත් ප්‍රතික්ෂේප කරලා තියෙනවා. මුකුත් එපා කියලා. එයාට මැරෙන්න ඕනේ කියලා. ඒ තත්ත්වයන් යටතේ සලේ මහත්මයාගේ භාර්යාව සහ පුතා පොලිස්පතිතුමාට පැමිණිල්ලක් කරලා තියෙනවා මේ සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්න කියලා. කරලා ඉන්න තැනින් අයින් කරන්න කියලා. ඒක ඒ ඉල්ලීම මම හිතන්නේ නේද? එන්ජිනේර පොඩි හම්ම එකක් තියෙනවනේ. ඒ කිරේද කියලා. ඒ සම්බන්ධයෙන් මහේසරු උසාවියේදී අධිකරණ වෛද්‍ය නිලධාරීන් වාර්තාව ඉදිරිපත් කරා. ඒකේ තියෙන හැටියට අන්තිම හරිය තියෙන්නේ මගේ වචනෙන් මම කියන්නේ සුරේෂ් සලේ මහත්මයා ඒ තරම් මානසික පීඩාවට වැටිලා මානසිකව හැදිලා ඉන්නේ. ඔහු සිය දිවි නසා ගන්න විශාල ප්‍රවණතාවයක් තියෙනවා කියලා. ඒ සම්බන්ධයෙන් උදය ගම්මන්පිල මහත්මයා කිව්වේ මෙන්න මේකයි. එතුමාගේ channel එකේ මම ගත්තා ඉතා කෙටි කොටසක් මේ වීඩියෝ එකට අදාළ කොටසක්. මේ ප්‍රෝග්‍රෑම් එකට අදාළ කොටස. මෙන්න මේකයි එතුමා කිව්වේ. මෙම වාර්තාවේ 24 වන පිටුවේ ඉතා වැදගත් නිර්දේශ දෙකක් වෛද්‍යවරු කියනවා. එකක් තමයි මොහු සිය දිවි හානි කර ගැනීමේ ඉහළ අවදානමක්. මේක කියනවා with high risk of suicide. සිය දිවි හානි කර ගැනීමේ ඉහළ අවදානමක් තිබෙනවා. ඒ නිසා ඔහුට මානසික ප්‍රතිකාර කිරීමට ඔහු ඉන්න තැනින් මානසික ප්‍රතිකාර කළ හැකි තැනකට ඔහු යවිය යුතුයි. මේ වාර්තාව දෙන්නේ වෛද්‍යවරු අප්‍රේල් මාසයේ 29 වෙනිදා. නමුත් අදටත් ඒ තැන ඒ විදියටම තියාගෙන ඉන්නවා මිසක් තැන වෙනස් කරලා නැහැ. ඒක පැත්තකින් දාමුකෝ. මගේ ප්‍රශ්නේ මොකක්ද දන්නවද? අද වෙනකම් මම දැක්කේ නැහැ සුරේෂ් සලේ මහත්මයාගේ භාර්යාව වෙනුවෙන් කවුරුත් පෙනී ඉන්නවා. මොකද සුරේෂ් සලේ මහත්මයා විත්තිකාරයා. ඒතර භාර්යාව අතෘප්තිකර පාර්ශ්වයක් හැටියට අයිතිවාසිකම් ලබනවා. එතන ග්‍රීන් පාටි. හොඳයි. එයා වෙනුවෙන් පෙනී සිටින මම දැක්කේ නෑ. අපරාධ නඩු සංග්‍රහයේ 124 වෙනි වගන්තිය යටතේ අතෘප්තිකර පාර්ශ්වයට පෙනී සිටීමක් ඉන්නවා නම් හිටියත් නැතත් ඒ පාර්ශ්වයට වුණත් නැත්නම් ඒ නීතිඥ මහත්මයා මාර්ගයෙන් ගරු විනිශ්චයකාරතුමාට මහේස්ත්‍රාත්තුමාට ඉල්ලීම් කරන්න සහ සැලකිරීම් කරන්න අයිතියක් තියෙනවා. ඒක අපරාධ නඩු සංග්‍රහයෙන් දෙන අයිතියක්. එතකොට මහේස්ත්‍රාත්තුමාට අයිතියක් තියෙනවා සලේ මහත්මයා හම්බ වෙන්න කමිෂන් එකක් පත් කරන්න. ගිහිල්ලා එයාගේ කටුතරේ වාර්තා කරගන්න කියලා. කියන්නේ මේ තමුන් දන්නවා තමුන් නම් ටික දන්නවද? වදින් සදුන කට්ටිය වුණ හඳුන ගන්න පුළුවන්ද කියලා. මතක තියාගන්න දැන් ප්‍රවෘත්ති යන විදිහට සහ එයාගේ භාර්යාව කියන විදිහට එයාගේ කාමරේ ඉතාමත්ම දීප්තිමත් බල්බයක් හයි කරලා තියෙනවා. ඒ ඉඳලා එයාට ඒක පැය 24ක් පත්තු කරලා තියෙනවා. ඒකෙන් ඉඳලා නිදා ගන්නත් බෑ.
ඒ රස්නින්දයාට ඉන්නත් බෑ. එතකොට එහෙනම් කවුද හිටියේ කියන සම්බන්ධයෙන් එයා හොඳට දකින්න ඇති. හරි. එතකොට සලේ කිව්වොත් මට අඳුරගන්න මට නම් කරන්න බෑ කියලා. කවුද කියලා මම දන්නේ නැහැ කියලා නම් ටික. එතකොට ඊළඟ ඉල්ලීම වෙන්නේ අතුරුටපත් පාර්ශ්වයෙන් CID නියෝගයක් දෙන්න කියලා මහේස්ත්‍රාත්තුමා කියන්නේ ඉල්ලන්න ඕනේ. ඔය දවස් 40 ඇතුළත කවුද සලේ මහත්තයත් එක්ක හිටියේ කියලා. එයත් එක්ක කවුද හිටියේ කියලා. කවුද හිටපු පොලිස් නිලධාරීන් කියලා. CID වාර්තාව උසාවියට ගේන්න වෙනවා. මේ ඉක්මනට කරන්න ඕනේ සලේ මහත්මයා දිනසා ගැනීමේ මාරාන්තික උපවාසය හින්දා ඔහු අපහසු තත්ත්වයට පත් වෙන්න ඉස්සෙල්ලා. ඊට පස්සේ ඒ වාර්තාව හම්බුණා මේ නම් ටික හම්බුණාම CID එකෙන් බාර දුන්නොත් එහෙම එතකොට එක අපරාධ නඩු විධාන සංග්‍රහයේ 136 ආ වගන්ති යටතේ 136 1A යටතේ දිවුරුම් ප්‍රකාශයක් මගින් පුද්ගල පැමිණිල්ලක් ඉදිරිපත් කරනවා. අපරාධිත පැමිණිල්ලක්. ඒකේ මේ දුන්න නම් ටික ඔක්කොම ටික නම් කරනවා සැක කරන හැටියට. වග උත්තර කරන නෙමෙයි සැක කරන හැටියට. එතකොට මහේස්ත්‍රාත්තුමාට සෑහීමකටපත් වෙනවා නම් ඒ දිවුරුම් ප්‍රකාශයත් එක්ක එතුමා සිතාසනිකුත් කරනවා ඒ සැක කරවන් ගියන්න කියලා උසාවියට. එතකොට ඒගොල්ලන්ගෙන සැක කරන හැටියට. එතකොට මහේස්ත්‍රාත්තුමාගේ අභිමතයේ පරිදි දැන් පැරෙඩ් එකක් තියන්න අවශ්‍යයි කියලා කියනවා නම් ඒක අතුරුට පාර්ශ්වය කියනවා නම් පැරෙඩ් එකක් තියන්න ඕනේ කියලා. එතකොට ඒගොල්ලන් රිමාන්ඩ් කරන්න සිද්ධ වෙනවා. රිමාන්ඩ් කරන්න සිද්ධ වෙනවා. ඊට පස්සේ හැකියක්මනින් මහේස්ත්‍රාත්තුමා ඔහුගේ අභිමතයේ පරිදි හැකියක්මනින් පැරෙට්ටුවක් නියම කරන්න ඕනේ දවසකින්ම දවස් දෙකකින්. සලේ මහත්තයා විනාශ වෙන්න ඉස්සෙල්ලා. දැන් පැරෙට්ටු සම්බන්ධයෙන් මෙන්න මෙහෙම තත්ත්වයක් තියෙනවා. හොඳේ. තියෙන තත්ත්වයන් යටතේ සලේව උසාවියට ගේන්න බෑනේ. උසාවියට ගේන්න බෑ. එතකොට අපරාධ නඩු විධාන සංග්‍රහයේ හෝ කිසිම නීතික ප්‍රතිපාදනයක් නැහැ කොහෙද පැරෙට්ටුව තිබිය යුත්තේ කියලා. සාමාන්‍ය පැරෙට්ටුවක් තියෙන්නේ අධිකරණ භූමිය ඇතුළත නැත්තම් ලෝයර්ස් චේම්බර් එකේ මහේස්ත්‍රාත්තුමාගේ නිලමැදිරියේ ඒ වගේ තැන්වල තමයි පැරෙඩ් එකක් තියන්නේ. හැබැයි ඒ සම්බන්ධයෙන් කිසිම ප්‍රතිපාදනයක් නැහැ කොහෙද පැරෙට්ටුව තියන්න ඕනේ කියලා. මම මේ කතා කරන්නේ මේ පොලිසිය SPලා තියෙන පැරෙඩ් වල නෙමෙයි හොඳේ. ගැන නෙමෙයි. අධිකරණයේ පැරෙඩ් එකක්. අධිකරණයේ පැරෙඩ් එකක් තියන්න කොහෙද තියන්න ඕනේ කියන එක ප්‍රතිපාදන නැහැ. එහෙමනම් ඔය පැරෙට්ටුව සලේ මහත්තයාගේ සිරමැදිරිය තියන්න පුළුවන්. අවශ්‍ය පැරෙට්ටුවට අදාළ ප්‍රතිපාදන ටික ඒ ක්‍රියාපටිපාටය කරගෙන යනවා. ඒ කියන්නේ ඇතුළේ වෙන දේ කාටවත් පේන්නේ නැහැ, එළිය වෙන දේ කාටවත් පේන්නේ නැහැ. මේ සම්බන්ධයෙන් ඉතින් මාතුරු දන්නවනේ. සෙල් එක ඇතුලේ ඒ 4-6 සෙල් එක ඇතුලේ පැරෙඩ් එකක් තියන්න පුළුවන්. එක සැකකරුවෙකුට 7 දෙනෙක් ඉන්න ඕනේ සාමාන්‍ය කට්ටිය. 7 දෙනෙක් ඉන්න ඕනේ. හරි. ඊට පස්සේ එතන මහේස්ත්‍රාත්තුමත් නැත්තම් ඇක්ටිව් මැජිස්ට්‍රේට් කෙනෙක් හරි පත් කරන්න ඕනේ පැරෙඩ් එක තියන්න කියලා. ඒතකොට සලේ මහත්තයාගෙන් අහන්න පුළුවන් මහේස්ත්‍රාත්තුමා මේ කෙනෙක්වත් අඳුරනවද කියලා. අංක 6. ඒතකොට අංක 6 අනිත් කටේ නිදාස් කරනවා. අංක 6 අතරට ගන්නවා. ඒ වගේ ඔය දවස් 4 ඇතුළත තිබිච්ච කට්ටිය ඔක්කොම ටික පැරෙඩ් එකට තියෙනවා.
හඳුනගත් කට්ටිය අධිකරණ ඉදිරිපත් කරනවා. අධිකරණ ඉදිරිපත් කරලා ඊට පස්සේ ඒගොල්ලන්ට අපතියන්න සිද්ධ වෙනවා. මෙතන වරදවල් සෑහෙන ගොඩක් වෙලා තියෙනවා. ඒ කියන්නේ තුවාල සිදු කිරීම, බරපතල තුවාල සිදු කිරීම, ජීවිත අන්තරාදායක තත්ත්වයට පත් කිරීම. එතකොට ඔය වගේ චෝදනා සෑහෙන ගොඩක් ඉදිරිපත් කරන්න පුළුවන්. මම මේක කියන්නේ පොලිස්පතිතුමාට ඔය සම්බන්ධයෙන් පැමිණිලි කරලා තේරුමක් තියනවද කියන එක කල්පනා කරලා බලන්න ඕනේ. ඒ කියන්නේ අතෘප්තිවත් පාර්ශ්වය කියන්නේ සලේ මහත්තයාගේ භාර්යාව සහ පුත්‍රයා සහ සහෝදරයා කල්පනා කරලා බලන්න ඕනේ. පොලිසියට ගන්න පැමිණිලි කරලා වැඩක් තියනවද කියලා. ඒ ගැන පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඕනේ. එතකොට අතෘප්තියටවත් පාර්ශ්වයේ හොර නීති මහත්තයෙක් රඳවා ගන්නවානේ. ඒ නීති මහත්තයට කියන්නේ ඒ නීති මහත්තයන් අහන්න මම මේ කියන දේ හරිද කියලා. ඒක මතක තියාගන්න. ඔය පොලිසිය විධායකයේ අත්තක් නීත්‍යානුකූල විධායකයේ කෑල්ල පොලිසිය. පොලිස් දෙපාර්තමේන්තේ වෙන්නේ පොලිස් ඇමති යටතේ. පොලිසිය මොකද කරේ? ඔය කොහෙද රටකට ගිහිල්ලා ඔය මෞලානේ කටුත්තර එළියගෙන ආපහු ආවා. දැන් මෞලානාගේ channel 4 වීඩියෝ එක දැන් නැහැ. ඒක අසත්‍යයක් කියලා ජාත්‍යන්තර මුලින්ම කියලා තියෙනවා. මේ අසත්‍යයක් මේක පිළිගන්න බෑ කියලා. හරි. ඒ වගේ තත්ත්වයන් යටතේ තමයි මේව අත්අඩංගුවට ගත්තේ. ඒක අත්අඩංගුවට ගත්තේ ආණ්ඩුවේ. ඉතින් පොලිසිය යටතේ ආණ්ඩුව යටතේ නම් කල්පනා කරලා බලන්න ඔය පොලිසිය විමර්ශනයක් උතන කෙරෙයිද නැද්ද කියලා. ඒක මම දන්නේ නැහැ. ඕගොල්ලන් කල්පනා කරලා බලන්න ඒ ගැන. එතන මම කියන්නේ කල්පනා කරලා බලන්න. හැබැයි කරන දෙයක් ඉක්මනට කරන්න. මේ සරේ මහත්තයා භයානක තත්ත්වයකට එන්නේ ඉස්සෙල්ලා. ඒ අතිරතු අතිගරු ජනාධිපති අනුකුමාර දිසානායක මැතිතුමාට මම කියන්නේ සලේ මිය ගියොත් එම උපවාසයේ හින්දා මුළු ජාත්‍යන්තරයේම ඔබතුමාගේ ඇඟට කපනවා. අන්න ඒකත් පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. ඒක මම කියන්නේ. ඒක ඔබතුමාට කරන්න තියෙන බොහොම සරල දේ තමයි සලේව මාරු කරන්න. යාට හරි විදියට වෛද්‍යවරු කිව්වා වගේ හරි විදියට මානසිකත්වය සමතුලිත තත්ත්වයට ගෙන්න පුළුවන් තැනකට යා මාරු කරලා අරින්න. ඔතන තියාගෙන ඉන්න එපා. තේරෙනවද? කල්පනා කරලා